මිනිත් සුයිස්කුවත් විකාශයයි. ආයුබෝවන්. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස වලපල්ලට යමින් පවතින බවත් වසර ගණනාවක් පුරා පැවති ස්වාධීන අධිකරණ පද්ධතිය පැලවත්ය පාලනයට නතු කර ගැනීමේ උත්සාහයක් පවතින බවත් ශ්‍රී ලංකා කුදුජන පෙරමුණ චෝදනා කරනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මහතා මේ බව සඳහන් කළා. වත්මන් විපක්ෂ නායකවරයා සිය වගකීම නිසි ලෙස ඉටු නොකරන බව පෙන්වා දුන් මේ මහතා එම කාර්යය කළ නොහැකි නම් විපක්ෂ නායකත්වයේ නමල් රාජපක්ෂ මහතාට බාර දෙන ලෙසයි ඉල්ලා සිටියේ. වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝජ් ගමගේ මහතා අවධාරණය කළේ රටේ ජනතාව ඉතිහාසයේ සිදු කළ බරපතලම වැරැද්ද සහ බරපතලම අත්හදා බලන්න ගහපු කතිරේ මේ වන විට මුළු රටේම සොහොනක් බවට පත්වෙමින් තිබෙන බවයි. ආණ්ඩුව විසින් විරුද්ධවාදීන්ගේ කටවල් වැසීමට කටයුතු කරමින් සිටින බවත් විනිශ්චයකාරවරුන් දැඩි පීඩනයකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු සඳහන් කළා. විනිශ්චයකාරවරුන් ඒකරාශී වේ ලබා දෙන තීරණවලින් පසුව ඔවුන්ගේ ඉදිරි ඉරණම සහ රජයේ පාර්ශවයෙන් හෙළවන තර්ජන පිළිබඳව බරපතල සැකයක් මතුවන බවද ඔහු කියා සිටියා. රජයේ මර්ධනකාරී වැඩපිළිවෙල විවේචනය කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව ප්‍රචාරයන් දියත් කළ නිසා ඔහුව කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවන්ට පමණක් සාමාන්‍යයෙන් නිකුත් කරන ඩීගෝ හෙවත් රැඳවුම් නියෝග වත්මන් රජය විසින් තමන්ව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව පවා භාවිත කරන බව ඔහු පෙන්වා දුන්නා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. අවසාන වශයෙන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් මනෝජ් ගමගේ මහතා කියා සිටියේ ආණ්ඩුව විසින් සිදු කරන වර්ණනාවලට රැවටි විපක්ෂයේ කාර්යභාරය අමතක නොකර වහාම අවදි වන ලෙසයි. හිමින්ම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක දුරේ සිටියේ නම් රට මෙවැනි තත්ත්වයකට පත් නොවන බව රටේ හැමෝම පිළිගන්නා සත්‍යයක් බවද ඔහු පවසා සිටියා.